දහසක් නැවුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුන්දර කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනිසුරස් ජ්‍යොතිෂ නාලිකාව වෙත එකතු වී සිටින ඔබ සියලු දෙනාම මිත්‍යාවෙන් තොර වී අඳුරෙන් එළියට පියනගමු කියන තේමාවත් සමග මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 පෙබරවාරි මාසයේ 6 වෙනිදා සිට 2026 මාර්තු මාසයේ 1 වෙනිදා දක්වා පුරා මාසික කාලයක් සිකුරු ග්‍රහයා කුම්භ රාශිය තුල ගමන් කරනවා. ඒ ගමන් කරන කාලය තුල ඔබගේ ජීවිතයට කොහොමද විශේෂයෙන්ම ඔබගේ ප්‍රේමණීය ජීවිතයට ආදර ජීවිතයට කොහොමද බලපාන්නේ කියන එක තමයි අද කතා කරන්නේ. සිකුරු ග්‍රහයා කියලා කියන්නේ ඔබගේ ආදර සම්බන්ධය, ලෞකික සැප සම්පත්, ඒත් එක්කම සුඛෝභෝගී ජීවිතය අන්න ඔය වගේ දේවල් තමයි නියෝජනය කරන්නේ. ඒ නිසා ඔබගේ තරුණ පෙම්වතුන්ට අතිශයම වටිනා වීඩියෝ එකක් හැටියට තමයි සලකන්න පුළුවන්. කොහොම වුණත් මෙය පොදු පලාපලයක් පමණයි. ඒ ඔබගේ උපන් ග්‍රහ පීඨීම් අනුව තරමක් වෙනස් වෙන්නට පුළුවන්. ඒත් එක්කම සෙනසුරු මහදසා, සෙනසුරු අතුරු දසා, සෙනසුරු ලග්නේ රාශික තත්ත්වයන්, ජන්මේ රාශික තත්ත්වයන් තියෙන විට මෙය වෙනස් වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. කොහොම වුණත් ඔබගේ පොදු පලාපල ඔබටම ආවේනික පලාපල බලා ගන්න නම් ඔබගේ උපන්දිනයේ වේලාව උදේද හවසද උපන් ප්‍රදේශය ලියලා තිරේ දිස්වෙන WhatsApp අංකයකට යොමු කිරීමෙන් පලාපල බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. කෙසේ වුවත් එහිදී හඬපටයක් අතින් ලියන ලද පලාපලයක් ඒත් එකම දුරකථනයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර ගැනීමට හැකියාව තිබෙනවා. කොහොම වුණත් මෙය ඔබට ආවේනික පලාපල බලන්නේ නම් අන්න ඒ විදිහටයි. බලන්න ඕනේ ඔබගේ ආදර ජීවිතය කොහොමද ගෙවෙන්නේ? ආදර ජීවිතයේ පීඩාකාරීද, වේදනාකාරීද? ඔහු ඇය ඔබගෙන් දුරස් වේවිද? දුරස් වුණ කෙනෙක් වේ නම් නැවත එයාව ලන් වෙයිද? විවාහ ජීවිතය කොහොමද? විවාහයකට ගිය හැකිද? ඒ වගේ නොයෙක් වූ නානාවිද ප්‍රශ්න වලට උත්තර බලා ගැනීමේ හැකියාව මෙහිදී තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම සමන් කේ රණවීර මහනුවර කුණ්ඩසාලයේ සිට ඔබගේ සිතුම් පැතුම් සර්ව සුභ ආකාරයෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්න හිමියනි, අපි බලමු මේ කුම්භ රාශිය තුලින් සිකුරු ගමන් කරන කාලය ඔබට කොහොමද කියලා. සිකුරු ගමන් කරන්නේ ඔබගේ 5 වෙනි රාශිය. කුම්භ රාශිය වෙන්නේ 5 වෙනි රාශියේ. සිකුරු ගමන් කරන්නේ එතන රාහු එතන ගෝචර වශයෙන් ගමන් කරනවා. ඒත් එකම බුධ කියන ග්‍රහයත් ගමන් කරනවා සිකුරු සමග. තවදුරටත් සෙනසුරු ග්‍රහයා 6 ගමන් කරනවා. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධ සිතුවිලි හරි කලබලයි. සිත හරි කලබල ස්වභාවය, චංචල ස්වභාවය, හිත එක අරමුණකට තියාගන්න බැරි ස්වභාවය තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මේ ප්‍රේම සම්බන්ධයන් ගැන ගත්තාම මේ ප්‍රේම සම්බන්ධය ඒක පාර්ශවීව කරගෙන එක යන විදිහට තමයි දැනෙන්නේ. මොකද ලන් වෙනවා, ඈත් වෙනවා, ලං වෙනවා, ඈත් වෙන විදිහට තමයි ඔබට දැනෙන්නේ. ඒක ඔබ තුල ඇතිවෙන සිතුවිල්ල. නමුත් අනිත් පාර්ශවය ඒකාකාරී විදිහට තියෙනවා. නමුත් ඔබ ගොඩාක් ඔබ ළඟ තියෙන චංචල සිතුවිලි. ඒ නිසාම අනවශ්‍ය විදිහට සැක ඇති කරගන්නවා. මේ සැකේ නිසාම ප්‍රශ්නත් ඇති කරගන්නවා. නිතර දෙවිලි කතා කරලා ප්‍රශ්න කරනවා. ඉතින් අනිත් පාර්ශවයට ඕක හරි වදයක් වෙනවා. ඒ වදයක් වුණ නිසාම බොහෝ විට ඔබ වදයක් වෙනවා. ඒ නිසා අනිත් පාර්ශවයට වදයක් වෙන්නේ නැති වෙන විදිහට ඔබේ සිතුවිලි ඔබ පාලනය කරගන්න. මොකද ප්‍රේම සම්බන්ධය දිගටම ඒකාකාරී විදිහට කරගෙන යන්න පුළුවන්. එතන ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලු ඇති වෙන තැනුත් තියෙනවා. මේවා වෙන වෙන අවස්ථාවක් තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් සමස්තයක් හැටියට ගත්තාම මේ කාලේ ප්‍රේම සම්බන්ධ සාදා සුබයි. ඔබගේ මේ සිතුවිලි නිසා තමයි යම් ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා මේ ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න, විනිවිද භාවයෙන් වැඩ කටයුතු කරන්න, අනවශ්‍ය විදිහට ප්‍රශ්න කරන්න යන්න එපා. එහෙම වුණොත් නැති ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. ඒකට හොඳට ඉන්න කෙනෙක් කොට වදයක් වෙලා නිකන් නිර්පරාදයේ වෙන් වෙන්න සිද්ධ වෙයි. ඒ නිසා මොහොම පරිස්සමට මේ කාලය ගත කරන්න. ඔන්න ඔය විදිහේ තමයි තුලා ලග්න හිමියනි මේ සිකුරුගේ කාලය තුල සිදු වෙන්නේ.